හෙලෝ නෑ මම වැඩක හිටියේ. ඇයි කතා කරේ කියන්නකෝ ඇයි? හදිසි තමයි මම වැඩක හිටියේ. ඇයි කතා කරේ කියන්නකෝ. මම මොකටද අනේ ඕම ගාරින්නේ? අයියෝ මොන දෙයක් හිතා ගන්න මොකද අනේ මට වෙලා තියෙන්නේ දැන් ටික දවසකින් ඉඳන්. මට මොනවද වෙලා තියෙන්නේ? මමනේ අහන්න ඕනේ ඒක. හරි කෝල් කරලා ඉස්සර බබා කිව්වා තමයි. හැමතිස්සෙම මම බබා ගන්න අපි පොඩි ළමයි දන්නේ. තේරුම් ගන්නකෝ යා. කෑවා. ඔව්වනේ බිව්වා. හරි ඉතින් ඔයාගෙන් අහන්න දෙයක් නැහැ නේ. ඉතින් ඔයා වෙලාවට කනවනේ. ඇයි ඉතින් මම අහන්නේ ඔයාගෙන්? මම වෙනස් වෙලා නැහැ. කියන්නකෝ. මම නම්බර් බිසුනේ අපේ ලොකු චතුරායියා කෝල් ගන්නවා. නෑ යාළගේ අම්මගේ ෆෝන් එකේ එක වෙලාවකට වැඩ නෑනේ. එතකොට මට ගන්නේ චතුරායියා. එතකොට සැකයිද මාව සැකයිද කියන්නකෝ. මං අපේ අම්මට දෙනවා කතා කරන්න ෆෝන් එක හරිද? හරි බැනුම් අහලා ලොකු වලියක් යයි ඈ. චතුරායියා කියන්නේ අපේ කසින් අයියා කෙනෙක්. මට ඔයා මගහරින්න ඕනේ නෑනේ. මට මගහරින්න ඕනේ මම මූණටම කියනවනේ වාගේ. හරි පස්සේ ගන්නකෝ තියන්නකෝ. හරියන්නේ නෑ මේක හරියන්නේ නෑ. හැම තිස්සෙම සැක කරනවා සැකේ තමයි හැම දෙයකටම මූලික පදනම වෙන්නේ. කතා කරන්න දෙයක් නෑ. හැම තිස්සෙම සැක කරන එකනේ කරන්නේ. අය මගේ නම්බර් එකට කෝල් ගන්න. ඔයා දීපුවා මං ආයෙත් දෙනවා ඔයාට. මට කෝල් ගන්න එපා ප්ලීස්.